අයිබෝන් ළමයි. ඉතින් ඔන්න අපේ BS පන්තියේ මාර්තු මාසේ සැලැස්ම අරගෙන තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. හරි. එතකොට මොකද වෙන්නේ මාර්තු මාසේ අපේ BS පන්ති. හරි. මුලින්ම 2026 ගැන මම කියන්න ඕනේ. මොකද තව මාස 5කටත් වගේ අඩු කාලයක් මාස 5ක් වගේ කාලයක් නේ තියෙන්නේ නේද? මාර්තුනේ නේද? 10 වෙනිදා එක්සෑම් නේ. ඉතින් මේ 2026 පන්තිය ඇතුලේ හරිද පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා අලුතින් එකතු වෙන. ඒ දේවල් ගැන මම චුට්ටක් දැනුවත් කරලා ඉන්නම් ඈ. හරිද? ඒතර දැන් අපේ පන්තිට සම්බන්ධ ළමයි එහෙම දන්නවා. අපේ 26 ක්ලාස් එක ස්පීඩ් රිවිෂන් සහ පේපර්ස් කියන එක පන්තියක් යනවා. ඊට පස්සේ තියරි ක්ලාස් එක සුපුරුදු විදිහට යනවා. හරිද? ඒතර ඔයාලට පේනවා මම මුලින්ම ස්පීඩ් රිවිෂන් ක්ලාස් එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මොකද ඒක හරි සුවිශේෂයි. ඔයාලට මාස 6ක් ඇතුළත සම්පූර්ණ සිලබස් එකම ඉවර කරනවා. හරිද? එතකොට දැනට ළමයි අපි පාඩම් 6ක් 7ක් වගේ ඉවරයි සම්පූර්ණ. හරිද? සිලබස් එකෙන් තාම මාස 2ක් වගේ ගියේ ජනවාරි සහ පෙබරවාරි කියන මාස දෙක ඇතුලේ පාඩම් 6ක් ඉවර කරලා තියෙනවා. ඒතකොට ඊළඟ මාස දෙකේ තව පාඩම් ටිකක් ඒ විදිහට අපි කරගෙන යන්නේ. හරිනේ. එතකොට මාර්තු මාසේ මෙන්න මේ කියන පාඩම් දෙක සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. හරිද? දැනට මගේ ප්ලෑන් එකේ තියෙන මේ දෙක ඉක්මනට ඉවරුනොත් තව පාඩමක් පටන් ගන්නවා ඈ. හරිද? ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගන්නේ මුදල් බැංකු මුල් ආයතන පාඩම පටන් ගන්නවා. ඊට පස්සේ ව්‍යාපාර සංවිධාන පාඩම පටන් ගන්නවා මේ මාසේ. ඒකට ලබන සතියේ ඉඳලා. හරි. ඒකට කලින් පාඩම් වල රෙකෝඩින් ගන්න පුළුවන්ද? ඔව් ගන්න පුළුවන්. හරිද? ඔයාලට ටියුට් අවශ්‍ය නැහැ. ස්පීඩ් රිවිෂන් එක අපි ෂේප් එකේ ෂෝට් නෝට් වලින් යන නිසා ඔයාලට කිසිම බය වෙන්න දෙයක් නැහැ. ලස්සනට පොඩි පොතක් අරගෙන එක පාඩමකට පිටු පාඩම් දෙකකට CR පිටු 40 පොත ගන්න අරගෙන ඔයාලට වැඩේ කරන් යන්න පුළුවන් නේ. හරිද? ඒතර ටියුට් වලට ලොකු කාලයක් යන්නේ නැහැ. ඒතර ඔයාලට නෝට් එක හරි ලේසි. අපි ෂෝට් නෝට් ඉදිරිය යන හින්දා. හරි. ව්‍යාපාර සංවිධාන වැදගත්ම පාඩම් දෙකක් කියලා දන්නවා. දන්න ළමයි දන්නවා. 12 වසරේ තීරණාත්මක පාඩම් දෙකක්. හරිද? එකක් සංකීර්ණයි කියලා හිතන පාඩමක්. හැබැයි ඇත්තටම සරලයි. අනිත් එක රචනා ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ නේද? පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නෙට වැඩි හරියක් එන්නේ ව්‍යාපාර සංවිධාන වලින්. මෑතක එන පේපර්ස් වල. සහ මෙන්න වැදගත්ම දේ අපි මොඩල් පේපර් ක්ලාස් එකක් යනවා මිශ්‍ර අභ්‍යාස. රචනා ප්‍රශ්නයක් MCQ කෙටි නිශ්චිත ඔක්කොම දාපු මිශ්‍ර අභ්‍යාස ගණන් තියෙන මොඩල් පේපර් සීරීස් එකේ අපි පේපර්ස් 10 දක්වා මේ මාසේ කරනවා. හරිද? තව පේපර්ස් මම හිතන්නේ 4ක් වගේ අපිට කරගෙන යන්න තියෙනවා. මම හිතන්නේ පේපර්ස් 6ක් හෝ 5ක් අපි කරලා ඉවරයි. හරිද? 10 වෙනකම් කරනවා. 4ක් හරි 5ක් හරි. හරි. ඊට පස්සේ තියරි ක්ලාස් එකට එන්න අවුලක් නැහැ. ඔයාලට තියරි ටිකක් කරගෙන යන්න ඕන නම් හරිද? මම මාර්තු මාසේ ගන්න නැහැ කියලා හිතන් ඉතින් ඉගෙන ගන්න කැමති ළමෙක් ඉන්නා නම් එන්න ප්‍රශ්නයක් නැහැ. අලෙවි කලමනාකරණය පටන් ගන්නවා. එතකොට තියරි සහ රිවිෂන් පන්ති දෙකටම ඔයාට එන්න පුළුවන්. පේපර් ක්ලාස් එක එතකොට ඔයාට කොහොමත් ඇඩ් වෙනවා ස්පීඩ් රිවිෂන් එකත් එක්ක. ඒතර දැන් ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි අපි පන්තියට එන්නම් සර් ෆීස් එක කීයද? ඕකනේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ. කොතන ඔයා පන්ති ගියත් ඔයාට ෆීස් එක ගැන තියෙන පොඩි නේද කන්ෆියස් වගේ ගතිය. හරි. වැඩි ගාණක් නෑ ළමයි. ඔයාට මේ ක්ලාසස් තුනටම ස්පීඩ් ඩිවිෂන් එකයි පේපර් ක්ලාස් එකටයි ඊට පස්සේ තියරි ක්ලාස් එකට ඔයාලා තුනටම සම්බන්ධ වෙනවා නම් ඔයාට සෑහෙන්න වාසි රුපියල් 3000ක් විතරයි මාසෙට යන්නේ. හරිද? රුපියල් 3000ක් විතරයි. රුපියල් 3000යි. හරිද? ටියුටුත් එවනවා ඈ. ඔයාට ටියුටුත් එනවා කලින් පාඩම් වල ටියුට් ඕන නම් ඒවත් එනවා. රෙකෝඩින් ටික ෆ්‍රී. සත පහක් එපා. හරිද? ඔයා පන්ති ෆී එක ගෙවන්න මාසෙට 3000යි. ඔයාට මේ පාඩම් ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. හරිද? සතියේට දවස් 5ක් පන්ති දිනනවා. තියරි රිවිෂන් දෙකම આવොත් උනන්දුවෙන් වැඩ කරන ළමයාට දවස් 5 කියන්නේ කජ්ජක් ඈ. ඔයාට වැඩ ටික හරිද? නිකන් අපි කියන්නේ අර කඩිය වගේ කරගෙන යන්න පුළුවන් නම් හරිද? මේ මාස 5ත් ඇති එකක් ගන්න ඈ. කවුරුත් බෑ කියලා දෙයක් නැහැ. හරිද? කිසිම කෙනෙක්ට බෑ කියලා දෙයක් නැහැ. හරි. 26 පන්ති ඕක තමයි කතන්දරේ. හරිද? ඔයාට ඉතින් තේරෙන්නේ නේද මම වැඩි වෙලාව ගන්නෙ නැහැ. 27 පැත්තට ගියොත් අපේ චූටි බබාලා ටික 27 27 A level මෙන්න පාඩම් දෙක වාගේ යුනිට් නම්බර් 5 සහ 6 කියන පාඩම් දෙක ඒකකය 5 සහ ඒකකය 6 සිලබස් එකේ අපි ආරම්භ කරනවා ටියුට් සෙවනවා මේ දෙකටම එක ටියුට් එකක් එවන්නේ මොකද පාඩම් දෙක පොඩි ඔයාට සම්පූර්ණයෙන් පාඩම් දෙකම සැකසිස් කියන්නේ පාඩම් දෙකම දාලා හදපු ලස්සන පොඩි ටියුට් එකක් එන්නේ යා මහා විකාර නැහැ ඔයාට අදාළ දේ පේපරේ ලියන්න පුළුවන් මට්ටමට ඔයාට මේ ටියුට් එකේ තියෙනවා හරිද එතකොට ඒ ක්ලාස් එකේ කොහමද ෆී එක හරිද මේක තියරි ක්ලාස් එකේ විතරනේ තාම නේද ඔයාට 27 පන්තියේ ඉන්න අවශ්‍ය ළමයෙක් නම් රුපියල් 2000ක් ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. පරණ පාඩම් වල රෙකෝඩින් ගන්න පුළුවන් ටියුට්ස් ටික දෙනවා නොමිලේ.
වෙන කිසිම අමතර අය කිරීම නෑ. ඔයාලට කුරියර් charges මුකුත් නෑ මේකට. හරිද? ලංකාවේ අඩුම විදියට අපි ගන්න පන්ති 20ක් තමයි ගන්න. ඔයාලට ටියුට් අච්චර ෆ්‍රී වල. හරිද? ඔයාලට quality videos ටිකක් තියෙන්නේ ටියුට්ස් වල. ඊට පස්සේ පාඩම් වල. හරිද? ඔයාලට අපි ස්මාර්ට් බෝඩ් එකේ උගන්වන්නේ. හරිද? කිසිම රෝපීමක් නෑ. ඔයාලට Zoom සම්බන්ධ වෙන්න පුළුවන්, YouTube සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? Zoom පුළුවන් නම් එහෙම, YouTube පුළුවන් නම් එහෙම, රෙකෝඩින් බලන්න පුළුවන් unlimited. හරිද? අපේ පන්ති විශේෂත්වය. හරිද? ඉතින් සම්බන්ධ වෙන කැමති ළමයි. හරිද? වැඩි විස්තර ඕනේ නෑ නේද? මෙන්න මේ නම්බර් එකට ටග් ගාලා මැසේජ් එකක් දාන්න. නේද? 076යි 186යි 33යි 10. මෙන්න මේ නම්බර් එකට ඔයා ටග් ගාලා මැසේජ් එකක් දාන්න. ඔයා 2026 නම් 26 A level කියලා දාන්න. 27 නම් 27 A level කියලා දාන්න. හරිද? එහෙනම් ළමයි හැමෝටම ජය වේවා. සුපිරි ගේමක් ගන්න කැමති ළමයි ටග් ගාලා මැසේජ් එකක් දාන්න. පරක්කු වෙන්න එපා. ප්‍රමාදයේ පසුතැවීමට හේතු වෙයි.